ඉතින් කොහමද අද අපි කතා කරන්න යන්නේ ෆ්ලොරිඩා වල 2019 සිද්ධ වුණ අනතුර. නැත්තම් මිනිමර්මක් ගැන ඇලෙක්සා කියන ඩිවයිස් එක නැත්තම් එකෝ ඩිවයිස් එක හොයාගත්ත ක්‍රමයේ ගැනයි නැත්නම් හොයාගත්ත විස්තරය තමයි අපි බලන්න යන්නේ. ඉතින් මේ සිද්ධිය වෙන්නේ 2019 දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ එක ඇපාර්ට්මන්ට් එකක් ඇතුළේ. මෙතන සිල්වියා ගල්වා කරස්පෝ කියන කෙනා තමයි යන්නේ. ඉතින් එතනදී පොලිසියෙන් එනවා ඇපාර්ට්මන්ට් එකේ විතරයි ඉන්නේ ඇතුලේ. එතනදී බලපුවම කොහේ හරි වැටිලා ඔළුව වැදිලා වගේ තමයි යාලට බලපුවම පේන්නේ. ඒ වුණාට එතනදී යාගේ හස්බන්ඩ් ගෙනුත් අහපුවාම ඇඩම් කෙරස්පෝ කියන කෙනාගෙන් අහපුවමත් එයාත් කියන්නේ හදිසි අනුතුරක් නිසා වෙන්නට තිබ්බා. මොකද ඒක කවුරුත් ඒ වෙලාව ඇපාර්ට්මන්ට් එකේ හිටියේ නැහැ කියලා. එයාත් අර ඒ කියන්නේ. එතකොට ඒ වගේ නිගමනයකට එනකොටත් පොලිසියට එක අර ගට් ෆීලිං එකක් එන්නේ. ඒ ෆීලිං එක දැනටම තැල්ලදී මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වුණාට යාලට සාක්ෂි නැහැ ඔප්පු කරගන්න. අන්න එතනදී එක පොලිසියෙක් කෙනෙක් කියනවා මේ ගෙදරට ඉන්නවනම් ඉන්නේ අර ගෑනු කෙනයි අර ඇලෙක්සා විතරයි කියලා. ඒ කියන්නේ ඒ ගෙදරට ඇලෙක්සා ෆුලි ඉන්ස්ටෝල් කරලා තිබ්බේ. හැමදේම ඇලෙක්සාගෙන් තමයි යාලා කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. ඉතින් එතනදී මෙයාලා අදාන ආයතනයට කතා කරලා ඇලෙක්සාගේ මේ රෙකෝඩින්ග්ස් තියෙනවනේ ඉල්ලනවා. එතකොට යාලා තරයේ කියනවා ඇලෙක්සා ඕඩර්ස් විතරයි ෆලෝ කරන්නේ කිසිම දෙයක් රෙකෝඩ් කරන්නේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න ඕඩර්ස් විතරයි ෆලෝ කරන්නේ කිසිම දෙයක් රෙකෝඩ් කරන්නේ නැහැ කියලා. එතකොට එතනදී මේ පොලිසිය නැතේ අදාළ ආයතනවල කට්ටිය යාලගේ ලීගල් පැත්තෙන් එක පොයින්ට් එකක් ගෙනල්ලා තියෙනවා. හොඳට අහගන්න මේක. ඇලෙක්සාට කතා කරන්න නැත්නම් ඇලෙක්සාට ඕඩර් එකක් දෙන්න කවුරුත් ඔන් කරන්න ඕනේ ස්විච් එක. නැත්නම් රිමෝට් එකකින් බටන් එකක් ඔබන්න ඕනේ. අපි ඇලෙක්සා කියපු ගමන් එයාගෙන් ඇක්ටිවේට් වෙනවා. ඒ කියන්නේ එයා පැය 24ම එයා අපිට සමන් දෙන ගමන් ඉන්නේ. ඊට පස්සේ ඒ පොයින්ට් එක ගෙනවා. ඇත්තටම හිතන්න අපි දැන් සාමාන්‍ය ස්විච් එක ලයිට් එකක් පත්තු කරන්න ඕන ස්විච් එක දාන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙන් අපි ඔන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇලෙක්සාවත් එහෙම දෙයක් වැඩක් කරව ගන්න ඔන් කරා නම් ඇලෙක්සා අන්න හරි ස්විච් එකකට වැඩ කරනවා කියනවා. ඇලෙක්සා පැය 24ම අපි අහන් ඉන්නවා කියන හොඳම ඔප්පු ගෙරිලා එතනින් ගේනවා ඉස්සරහට. ගෙනල්ලා එයාලා පේටන්ට් එක එළියට ඇදලා ගන්නවා. පේටන්ට් එකෙත් එක තැනක එක පොයින්ට් අවුට් කරලා පෙන්නනවා. ඇලෙක්සා හැම වෙලාවෙම අපිට සමන් දීගෙන ඉන්නේ කියලා. එතකොට එතනදී පේටන්ට් එක මාර්ගයේ නීතිමය මාර්ගයෙන් ඇලෙක්සාගේ රෙකෝඩින්ග්ස් එක එළියට ගත්තාම ඒ මිනිමර්ම වෙන්න කලින් ඒ ගෑනු කෙනාට යඩම් කියන මිනිස්සයාටයි බහිම්බස් වීමක් කියලා ඒ මිනිස්සයාගේ අතින් තමයි ඒ ගෑනු කෙනා ඝාතනය වෙන්නේ. කොහොම තමයි ඇලෙක්සාගේ අතින් කේස් එකක් විසඳුන විදිය මේකේ හොඳ පැත්තක් ඔය තියෙන්නේ. ඒ වුණාට ඔයාලා පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් අපි කියනවානේ අපි Google එකේ සපත්තුවක් සර්ච් කරාම Facebook එකේ ඇඩ් එන්නේ කොහොමද? දරාස් එකේ මොකක් හරි සර්ච් කරාම කොහොමද Facebook එකට ඇඩ් එන්නේ? අන්න WhatsApp එකේ මැසේජ් එකක් යාළුවෙක්ට ආවම ඒක හා සම්බන්ධ රිලේටඩ් ඇඩ්ස් කොහොමද අපිට ජෙනරේට් වෙන්නේ Instagram වලට එහෙම. අන්න ඕකම තමයි ඔතනත් වෙන්නේ. අපි නොදන්නා වුණාට AI කියන එක අපේ ජීවිත වලට අපි නොදන්නුවත්ම ඇවිල්ලා අපි හැමදේටම allow කියලා ගහලා බටන් එකෙන් අපේ access ඔක්කොම යාළුවට දීලා තියෙනවා. ඉතින් මේක මරණයක් විස්තර කරගන්නත් මරණයක් පැටලිල්ලක් ලියා ගන්න උදව් වුණාට අපේ අනිත් පැත්තට මේකේ තියෙනවා. ඉතින් මේක තමයි ඇලෙක්සාගේ මිනිමර්ම විසඳීම කතාව. ඉතින් තව වීඩියෝ එකක් හමු.